welcome to Understreet. ඉතින් මේ අද අපි යන්න ආවේ ලක්ෂපාණයල්ල බලන්න. ඒ වුණාට මේ එන්න අතරතුර අපිට තවත් දියැලක් හම්බුණා. අපි කලිනුත් ආපු තැන ඇබර්ඩීන් ඇල්ල. ඉතින් ඇබර්ඩීන් ඇල්ල පහු කරගෙන තමයි ලක්ෂපාණයල්ලට යන්න ඕන. ඉතින් අපි කලින් ඇබර්ඩීන් ඇල්ලේ පහළ කොටසට ගියානේ. ඉතින් ඒ පහළ කොටසට යන එන්ට්‍රන්ස් එක පහු කරගෙන තමයි අපි ලක්ෂපාණට යන්න ඕන. ඒ ටික දුරක් ඉස්සරහට එද්දී අපිට හම්බුණා ඇබර්ඩීන් ඇල්ලේ මේ ඉහළ කොටසට යන එක. එතන දියැලි 7ක්ලු තියෙන්නේ. දැන් අපි එතෙන්ට යන්න හදන්නේ. ඉතින් අපි එතෙන්ට ගිහිල්ලා බලමු. මෙන්න මෙහෙම තමයි ඇබර්ඩීන් ඇල්ලේ උඩ කොටස තියෙන්නේ. මේ පහළට යන එතනින් පහළට බහලා යන්න තියෙන්නේ. මේ දැස්සට නගින්න පුළුවන් වේද කියන එක තමයි ප්‍රශ්නේ. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මෙතනින් තමයි කොහොම හරි එන්න වෙන්නේ ගියොත් ආයි එන්න තැනක් නැහැ. අර පැති වල එහෙම යන්න තැනක් නැහැ. මේක තමයි අනිත් දියැල්ල. ඒ කියන්නේ අර කොටස් විදියට වැටෙන එක තමයි මෙතන මේ දියැලි 7ක් කියලා කියන්නේ. ආයි මෙතන පහළක් වැටෙනවා එකක්. එතනින් ඊට පස්සේ පහළින් ලොකු එක වැටෙනවා. ලොකු දියැල්ල. ඉතින් ඔහොම තමයි මෙතන මේ මාර විදියට ගල් තියෙන්නේ. ඔයාලා දන්න කෙනෙක් එහෙම ඉන්නවා පේනවා. මේ කියන්නේ ගල් වලින් පැන පැන තමයි ආවේ. ලොකු ගල් ටිකක් තමයි තියෙන්නේ. හරි ලස්සනයි ඉතින්. අපි පහළ කොටසට ගියේ නැහැ. එනකොට දැන් අපි අර බයික් එක දාන තැන එක්කෙනා කිව්වා ආන්ටි කෙනෙක් හිටියා මේ එයා කිව්වා ඉස්සර වගේ දැන් පහළ කොටස ලස්සන නෑ කියලා. ඒ කියන්නේ අර පහළ ඉස්සර නිල් පාටට තිබුණානේ. දැන් අර උඩ තිබ්බ වැලි එහෙම හොදගෙන ගිහිල්ලා දැන් නිකන් අර මඩ පාට වගේ වෙලාවලු තියෙන්නේ. ඉතින් අපිට අද පහළ කොටසට නම් යන්න වෙන එකක් නැහැ. අපි බලමු ඉතින් වෙන දවසකවත් ගිහිල්ලා. අපි දැන් මෙතෙන්ට මේ දෙවනි කොටසට එන්න කලින් මේ අපිට හම්බ වෙන්නේ මෙන්න මෙතනින් එන පාර. ඒ වරුණා මෙන්න මේ පැත්තෙන් එන්න පුළුවන්ලු. ගිනිගත් හේන පැත්තෙන් ආවම. ගිනිගත් හේන පැත්තෙන් ආවට පස්සේ මේ පාරේ එන්න පුළුවන්. ඕක ඇවිල්ලා පහළට යන්න පුළුවන්. හැබැයි මෙතනින් ආවට පස්සේ පහළට යන්න බෑ. ඒක තමයි වෙනස. දැන් අපි ආවේ මේ පැත්තෙන්. අපිට පහළට යන්න බැරි වුණා. ගිනිගත් හේන පැත්තෙන් එන අය පොඩ්ඩක් හොයලා බලලා එන්න. එහෙම නැත්නම් ඔයාලට එන්න පුළුවන් වෙයි. මෙතන පහළ කොටස. මෙතනදී හරි ලස්සනයි මේ වගේ තැන්වලට එන එක. කොළඹ ඉන්න කෙනෙක් ඉතින් ඇවිල්ලා පරිසරය විඳින්න හරි හොඳයි. හැබැයි පරිස්සමෙන්. අපිට ගාණක් නැහැ. අපි දැන් ගිහිල්ලාම අපිට ගාණක් නැහැ. මෙයාටත් ගාණක් නැහැ. අපි දෙන්නම ඇවිදිනවා ඉතින්. එනවාට සමහර අය ඉන්නවනේ අර පරිසරයත් එක්ක ගැටෙන්නේ නැති අය ඉන්නවනේ. ඒකට යාළුවා ටිකක් පරිස්සම් වෙන්න ඕන මේ වගේ තැන්වලට එනකොට. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ දියැල්ල. මේ දින පහළ කොටස. මේක තමයි වල. මෙතන තමයි මම ඈතින් පෙන්නුවේ. මෙතන මාර ලස්සනයි ඉතින්. මේක තමයි පහළ උසම දියැලි කොටසට කලින් දින දෙවෙනි උසම දියැලි කොටස. මාර ලස්සනයි මේවා ඉතින්. එහෙම පහළට ගලාගෙන යනවා. ඉතින් අපිට දැන් ආයි මේ කන්ද නැගගෙන තමයි උඩට යන්න වෙන්නේ. අපි බලමු මේ කෙළවරෙන් යන්න පුළුවන්ද කියලා. කොහොම හරි යන්න වෙන උඩට. ඉතින් ඔහම තමයි. මේක හරි ලස්සනයි. අයිත් පෙන්නන්නම් දාලා යන්න හිතෙන්නේ තරම් ලස්සනයි මේ තැන. හිතා ගන්න බෑ සෝවාදහම මෙච්චර ලස්සන උනේ කොහොමද කියලා. තව දෙයක් තමයි මිනිස්සු ලංකාව දාලා යනවා. ඒත් මේ වගේ දේවල් දාලා යන්නේ ඇයි කියලා හිතා ගන්න බෑ. සමහර අය මේ දේවල් වල ලස්සන දැකලා නැති අය ගොඩක් අය. මිෂන් ස්ටාර්ටඩ්. බලමු ඉතින් නගින්න පුළුවන් වේද කියලා අපිට.
ධන ගාගෙන නගින්න වෙලා තියෙන්නේ. ඔතනින් අනිත් පැත්තට මේවා කරා. අනිත් පැත්ත හැරිලා. ඔව්. බෑනේ. ඉතින් අපි කොහොම හරි නැග්ගා. කොහොම තමයි ඉතින් අපි ඔයිට වඩා අමාරු තැන් වල ගිහිල්ලා තියෙනවා නේද? ඉතින් මේ තැන් වලට එන අය පරිස්සමෙන් එන්න කියලා ආයෙ මතක් කරනවා. මොකද මේ පොඩ්ඩක් හරි ඉස්සලා ගියොත් දැන් මෙතන නම් ගල්නේ තියෙන්නේ. මේ ගලක එහෙම වැදුනොත් ඉවරයි. මොකද දැන් මේ වගේ තැන් වල මේ කවුරුවත් නැහැ. තියෙන කට්ටිය පරිස්සමෙන් එන්න. දෙන්නෙක් වගේ එනවනම් ගොඩක් පරිස්සමෙන් එන්න. මොකද ඒ දෙන්න විතරයි. ආයෙ ගොඩක් අය එන්නේ නැහැ. ඉතින් අපේ ඉතින් ඇබර්ඩීන් දියාලේ පහළ කොටස බලපු නැති අයට අපි කලින් වීඩියෝ එකේ කොටසක් දාන්නම්. ඔයාලා දන්නේ නැති නිසා අපිට අද යන්න වෙලාවක් නැහැ. ඒ වුණාට අපි පළවෙනි වීඩියෝ එකේ කොටසක් දාන්නම්. කලින් වීඩියෝ එකේම පොඩි ක්ලිප් කෑල්ලක් ඇඩ් කරන්නම් දැන් වීඩියෝ එකට. මේ තියෙන්නේ ඇබර්ඩීන් දියාල. මේක තමයි ලංකාවේ තියෙන දියාලි වලින් 18 වෙනියට උත්තම දියාල කියලා කියන්නේ මෙන්න මේ ඇබර්ඩීන් දියාල. මේක මාර ලස්සනයි. මේක සාමාන්‍යයෙන් මීටර 98ක් විතර උසයි කියලා තමයි කියන්නේ. මේ හරියට එනවා පින්න. අපි දැන් ලක්ෂපානැල්ලට යන ගමන් ඉන්නේ. මේ මෙතනින් යන්නේ ලක්ෂපානැල්ලට පහළ කොටසට. අපි පහු කරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ ඉහළට යන කොටස. මේ ඉහළට යන පාර. ඉතින් මේ බලමු අපි වෙලාව තිබුණොත් ඉහළට යන පාරෙනුත් යමු. අපි දැන් පහළට ගිහින් බලමු කොහොමද පිට පේන්නේ කියලා. මේකත් අපි දැකපු දියැලි වලින් ලස්සනම එකක්. මේක මාරම ලස්සනයි. හරි යට පොකුණත් එක්ක මේ දියැල්ල මාරම ලස්සනයි. අත්‍තරම දැකපු දියැලි වලින් මාරම ලස්සනම දියැල්ල මේක. ගයිස් අද වීඩියෝ එක අපි මෙතනින් අවසන් කරන්න හදන්නේ. ඉතින් වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අපි තවත් දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. So bye guys.